මැරෙන්නේ වයසටම ගිහිල්ලාද? නෑ. සමහර කෙනෙක් මැරෙන්න පුළුවන් තරුණ කාලේනේ. ඒතකොට තරුණ කාලේ මැරෙනකොට අපි මැරෙන්නට කලින් මේ ජීවිතේ යන්නට කලින් අරගෙන යන්න දෙයක් හදාගෙන නොතිබුණොත් මොකද්ද වෙන්නේ? අපි වේවල තියෙන සමහරලාට දිව්‍ය ලෝකවලින්. දිව්‍ය ලෝකවල ඉඳලා මනුස්ස ලෝකෙට එව්වේ මොකටද? මේ කාලේ ධර්මයේ තිබෙනවා, ධර්මයේ බැබලෙනවා, ධර්මයේ අවබෝධ කරගෙන සෝවාන් ආදී මාර්ගඵල වලට ලං වෙන්නයි මේකට එව්වේ. දැන් අපි මොකද්ද කරන්නේ? නිකම්ම ඉඳලා නිකම්ම මැරිලා යනවා. මං කියන්නේ මේක මේ රූපවාහිනී තිරය ඔස්සේ බලාගෙන ඉන්න සියලු දෙනාටත් නේද? මෙතන ඉඳගෙන බලාගෙන ඉන්න සියලු දෙනාටත් මොකද්ද වෙන්න ඕන? දැනෙන්න ඕන. අපි මොකක්ද කරගෙන තියෙන්නේ? දැන් මට අවුරුදු කීයද? මම මොනවද කරගෙන තියෙන්නේ? මං අරන් යන්න මොනවද හදාගෙන තියෙන්නේ? අරන් යන්න බැරි දේවල් නම් ගොඩක් හදාගෙන තියෙනෝනේ. නේද? ගෙවල් හදාගෙන තියෙනවා, රස්සාවල් හදාගෙන තියෙනවා, ළමයි හදාගෙන තියෙනවා. අරන් යන්න බැරි දේවල් ගොඩක් හදාගෙන තියෙනවා. හැබැයි අරන් යන්න මොනවද ඔයගොල්ලෝ හදාගෙන තියෙන්නේ? සිත දියුණු කරගෙනද? මං අභිධර්මයේ චිත්තකාණ්ඩේ කොච්චර දන්නවද? මං චෛතසික කොච්චරක් දන්නවද? මම මේ චිත්තචෛතසික සංප්‍රයෝග වෙන විදිය දන්නවද? අසවල් සිතේ ලෝභ සිතක යෙදෙන චෛතසික මොනවද? ද්වේෂ සිතක යෙදෙන චෛතසික මොනවද? මේ සිතයි චෛතසිකයි සංප්‍රයෝග වෙන විදිය දන්නවද? සංප්‍රයෝග කියන්නේ මේ සිත් එකතු වෙන චිත්තචෛතසිකෝ එකතු වෙලා යෙදෙන විදිය දන්නවද? පැහැදිලිද? තේරෙනවද කියන එක? දැන් අපි ඒව දන්නේ නැත්නම් අපි කොච්චර කුකරි ක්ලාස් දැනගෙන හිටියද වැඩක් නැහැ. අපි කොච්චර උපාධි ගත්තත් වැඩක් නැහැ. මං කියන්නේ උපාධි ගන්න එපා කියන එක නෙමෙයි. ගන්න. මයි පුතාලා ඉගෙන ගන්න ඕන. සිංහල බෞද්ධ අපේ ළමයි ඉගෙන ගන්න ඕන. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඉගෙන ගන්නේ මොනවද? කෑම කන්න විෂයක් විතරක් ඉගෙන ගත්තට වැඩක් නැහැ. තේරෙනවනේ? ජීවත් වෙන්න මේ අවුරුදු 60ක් ජීවත් වෙන දෙයට කොච්චර පොර කෑවත් වැඩක් නැහැ. මොකද සමහරට නිරයට වැටුනොත්, සතර අපායට වැටුනොත් අපච්චි කල්ප ගණන්නේ දුක් විඳින්න වෙන්නේ. මේ ජීවිතේ අවුරුදු 60ක් කාලා ඉඳලා ඊළඟ ජීවිතේ අසුචි කනවනම්, ඊළඟ ජීවිතේ මල මුත්‍රා බොනවනම් මොකක්ද අපි කරගත්තු දේ තේරුම? මොකක්ද අපේ ජීවිතයේ ඇති වෛද්‍ය වෘත්තියක් කරා නම් වෛද්‍ය වෘත්තියේ තියෙන මොකද්ද ප්‍රයෝජනේ? ඊළඟ ජීවිතේ තලගොයෙක් වුණොත්, කබරයෙක් වුණොත්, ප්‍රේතයෙක් වුණොත් මොනවද කන්නේ? මේ ජීවිතේ ඇම්බේකන් චීස් බටර්, ඊළඟ ජීවිතේ අසුචි. හරි? එසම මේක හදා ගන්න ඕන. හොඳයි. දැන් සක්කාය දිට්ඨිය කියනකොට අපි සක්කාය දිට්ඨිය කියලා ගන්නේ අන්න අර පංච ස්කන්ධයෝ. ඒ පංච ස්කන්ධයෝ නැත්නම් පංච උපාදාන ස්කන්ධයෝ. ඒ දෙකම එකයි. හරිද? යම් ස්කන්ධ ටිකක් තියෙනවා නම් උපාදානයේට හිත. තේරෙනවනේ? උපාදානයේට හිත.